ආයිබෝවන් ඔයාලා හැමෝටම ඇත්තටම මම අහලා තියෙනවා වනමල් වනයේම පිපිලා වනයේම මිලාන වෙලා යනවා කියලා. ඒක හරි සුන්දර දෙයක්. අනිත් මල් වලට වැඩිය වනමල් සුවඳයි කියන එක මං අහලා තියෙනවා. එතකොට වනමලක් වනයේම පිපිලා වනයේම මිලාන වෙලා යනවා නම් එතන ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි බුදුන් වහන්සේ බුදුබණ කිය ගියා උන්වහන්සේ ප්‍රසිද්ධත්වයේ බලාපොරොත්තු වුණේ නැහැ. උන්වහන්සේ තේරුම් ගත්ත යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ ලෝකයට කියනකොට පින විසින් උන්වහන්සේව ප්‍රසිද්ධ කරා. ඒකනේ මුළු ලෝකෙම අද බුදුදහම කියලා. දැන් බුදුදහම අදහන රටවල් කීයක් තියෙනවද මේ ලෝකේ? ඒකෙන් මම කියන්න උත්සාහ කරේ එක අතකට ප්‍රසිද්ධත්වය කියන එක පින නිසා හොඳ දේවල් නිසා සිද්ධ වෙනවා. හැබැයි ඒක පින විසින්ම රැකගෙන යන්න ඕන දෙයක්. වැරදි අදහස් හිතන්නවත්, කෑදරකමක්වත්, ආසාවක්වත් එහෙම හිතන්න හොඳ නැහැ. දැන් බුදුන් වහන්සේ Taman හොයාගත්ත ධර්මය ලෝකයට දුන්නනේ. එතකොට දුන්න නිසා මිනිස්සු අවබෝධ කරගෙන ඒ ඔස්සේ ගියා. ඒ පින විසින් තමයි උන්වහන්සේ ප්‍රසිද්ධ කරේ. ඒ නිසා මම විශ්වාස කරන විදිහට ප්‍රසිද්ධත්වය කියන එක එක්තරා විදිහකට නිකන් ඒක තේරුම් ගත්තේ නැති වුණොත් ගින්නක්. ඇත්තටම මම ඕකට මේ ප්‍රසිද්ධිය කියන වචනේට ඔයාලා විශ්වාස කරයි ඔයාලා කොහොම හිතයිද දන්නේ මම ඕකට අකමැති වුණු කෙනෙක්. අකමැතිම වුණු කෙනෙක් ඒ කියන්නේ ඒක සමහරලාවට මේ නැති ප්‍රශ්න ගොඩාක් ඇති වෙන දෙයක් වෙනවා. හැබැයි මම විශ්වාස කරොත් දැන් මෙතන වුණත් මම සරලව මට ලොකු දේවල් මම එහෙම හිතන්නේ නැහැ මම කරන්නෙත් නැහැ. මම දැන් මේ ගෙදර ඉන්නේ ඉස්කෝලේ නිවාඩු නිසා හරි මේ වීඩියෝ දෙක තුනක් හරි ෂෝට් වීඩියෝ හරි එවන්නේ මේ ඉස්කෝලේ නිවාඩු නිසා. ඉස්කෝලේ පටන් ගත්තාම මෙහෙම මේ වෙලාවක්වත් අපිට ගන්න බැරි වෙයි. ඒ නිසා මිසක් මේක එක දිගට වීඩියෝ එවනවා කියන එකට මේ තණ්හාවක් කෑදරකමක් නැහැ. මේක උනත් මිනිස්සු තේරුම් ගන්න ඕන හේතුව ජනප්‍රියත්වයටපත් වෙන්න වැරදි දේවල් කරනවා. සමහර ගෑනු අය, පිරිමි අය සමහරට වැරදි දේවල් තුලින් එයාලා ප්‍රසිද්ධත්වය හඹාගෙන යනවා. මම විශ්වාස කරන විදිහට තමන්ගේ සැනසීම තියාගෙන ලොකු දේවල් දැන් මෙතන නෑනේ. මං කතා කරනවා පින තියෙන කෙනෙක් හොඳ කෙනෙක් මෙයාගේ මොකක් හරි දෙයක් මෙයා කියන උත්සාහ කරනවා කියන කෙනෙක් මේක තේරුම් ගනි. ඉන් එහාට ලොකු දේවල් නෑ. ඇත්තටම මම ඒකයි විශ්වාස කරන්නේ ප්‍රසිද්ධත්වය කියන එක ජනප්‍රියත්වය කියන එක ඔක තේරුම් ගත්තේ නැතුණම හුදු පපඩනයක් වගේ පොෂ් ගාලා ඒක අර අපි කියන්නේ නිකන් අර මේ එකපාරට ඉවරයි හුදු తాවකාලික තෘප්තියක් උදෙසා පමණයි ඒකට සීමා වෙන්නේ. මම විශ්වාස කරනවා හොඳ දෙයක් කරොත් මේක මාස 6ක් ගිහිල්ලා හරි 7ක් ගිහිල්ලා හරි අවුරුදු ගාණක් ගිහිල්ලා හරි එක්කෙනෙක් හරි මේක තේරුම් ගනි. ඉන් එහාට ලොකු දේවල් එහෙම මම හිතන්නේ නෑ. එනිසා මම විශ්වාස කරන විදිහට හරිම සැහැල්ලුවෙන් නිදහසේ ගෙදර ඉන්නේ බලන්න මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක වල ලොකු දේවල් නෑ. හරිම සරලයි. මම කොහොමද සරල කෙනෙක්. මට ලොකු දේවල් නෑ. එළියට බැස්සා සරලව එහෙම යන කෙනෙක්. ඒ නිසා මම විශ්වාස කරන විදිහට මම හොඳ දේවල් ඔයාලට කියන්නම්. දවස ගානේ මම විශ්වාස කරා මම හිතුවා මේ ධම්මපදයේ ගාථා එක් දවසකට එක ගානේ දවස ගානේ නම් මට කියන්න බැරි වෙයි. මේ ධම්මපදයේ ගාථාවක් එක තේරුමක් කියනවා නම් ඔබට ධම්මපදයේ ගාථාව අර මුළු පොතම පෙරලලා ඕක බලන්න වෙලාවක් නෑනේ. ඇත්තටම මේ එක එක හරි කියනකොට එකක් කියනවා සිතුවිල්ලක් දවසේ සිතුවිල්ලක් වගේ. එහෙම නැත්නම් ධම්මපදයේ ගාථාවක තේරුමක්. මේ වගේ දෙයක් කියපුවම දවසේ සිතුවිල්ලක් විදිහට හරි ලස්සනයි ඒක. වටිනවා. ඒ නිසා මම මේකේ ටොපික් මාරු කරන්න, ඒ වගේ ක්‍රියේටිව් කරන්න මම මේකට උත්සාහ කරන්නේ නැති එකයි. යම් කිසි කෙනෙක් මේක ටච් කර ඔබ උඩට යනකොට නිකන් නතර වෙන්න හිතුනොත් නතර වෙයි. ඉන් එහාට හැමදාම එහෙම ඒකට පිනක් ඒ කියන්නේ උඩින් බලලා අපිට තීරණය කරන්න බෑනේ. මෙයා ඉන්නේ මෙහෙමයි මේකමයි කියන්නේ කියලා අපිට තීරණය කරන්න බෑ. කැමැති කෙනෙක් එක්කෙනෙක් හරි මේ ලංකාවේ හිටියොත් මේ නිවීමක් මේ තුල තියෙනවා. යම්කිසි ජීවිත අවබෝධයක් තියෙනවා. අපිට පොත් ගොඩාක් පෙරලා මේවා කියනවට වැඩිය මේවා හිතට ගන්න එක වටිනවා කියලා හිතනවා. ඒක හරි හිතීම හරි වටිනවා. ඒ නිසා ඔය ප්‍රසිද්ධත්වය හඹාගෙන බොහෝ දුර යන අය හති වැටලා තමයි නතර වෙන්නේ. හරිම සරලව පහසුව තමන්ට පුළුවන් විදිහට සැහැල්ලුවෙන් තමන්ගේ වැදගත්කම තියාගෙන සංවරකම තියාගෙන උතුම් බව රැකගෙන ලස්සන ගමනක් යන්න හැමෝම උත්සාහ කරනවා නම් අපි හැමෝටම මේක වටිනවා. මේක ඔබටත් අදාළයි මටත් අදාළයි. හරි. එහෙනම් බුදු සරණයි.